අදත් මං ඉන්නේ මීරිගම බාලදක්ෂ කඳවුරේ. අපේ කැම්ප් එකේ අවසාන දිනේ අද දින නායකයන් 100ක් බිහිවන දවසක් අද මීරිගමට. එතනට ගිහලා බලමු අපි දැන් මොන තත්ත්වයේද අපේ නායකයෝ ඉන්නේ. සම්පත් නායකයෝ මේ ට්‍රේනින් එක කරන ගමන් මේ මේන් රෝඩ් එක බාලදක්ෂ කඳවුරට යන මේන් රෝඩ් එක අපි දැනට අවුරුදු 20කට කලින් මෙම ස්ථානයේ අපි කැම්ප් කරනකොට දේවල් අපිට මතක් වෙනවා. ඇත්තටම very nice place මීරිගම ස්කවුට් සෙන්ටර් මේන් රෝඩ් එකට ගිහිල්ලා එතන තමයි තියන්නේ මේන් හෝල් එක. හෝල් එකෙන් ඉස්සරහට තියෙනවා සයිඩ් දෙකම පාරවල් තියෙනවා. ඒ පාරවලින් තමයි ඇක්ටිවිටීස් කරන්නේ. අපි එතනට ගිහිල්ලා ඔබත් එක්ක සම්බන්ධ වෙමු. හැමෝම රැඳිලා ඉන්න මේ වීඩියෝත් එක්ක. අයිබෝවන් අද දවසේ මීරිගම බාලදක්ෂ කඳවුරේ ජාතික තරුණ සේවා සභාව මීරිගම ප්‍රාදේශීය සම්මේලනයේ මගින් පැවැත්වෙන නායකත්ව පුහුණු කඳවුරේ අවසාන දිනේ අද දින උදේ වරුවේ ඉඳලා අපිට සම්පත්දායක වශයෙන් දායක වුණු දෙපිලිසක් ඉන්නවා. ඒ අතරින් ප්‍රධානම සම්පත්දායක වශයෙන් අද දින කටයුතු කරපු සුජිත් සර් අපිත් එක්ක ඉන්නවා. අපි අහලා බලමු සුජිත් සර්ගේ අද උදේ ඉඳලා මොනවද කරේ, මොන වගේ ප්‍රෝග්‍රෑම්ද කියලා. අයිබෝන් සුජිත් සර්. අයිබෝන්. කියන්න සර් අද දවසේ මොනවද සිදුවුනේ සර්ගේ ප්‍රෝග්‍රෑම් එකේ? අද දවස තුළ විශේෂයෙන්ම මේ මීරිගම යවුණ සමාජ සම්මේලනයේ නායකත්ව පුහුණු කඳවුර තුළ විශේෂයෙන්ම අපේ දරුවන්ට ධාරිතා සංවර්ධනය පිළිබඳව තමයි අපි වැඩිපුරම අද කතා කරේ. විශේෂයෙන්ම ඒ අය යෞවනත්වයට පත්වීමත් එක්කම යෞවන සමාජ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න තමන් අතින් විය යුතු ගුණාංග වගේම තමන් අතින් විය යුතු යුතුකම් වගකීම් ටික ඉෂ්ට කරන්න එයාට ක්‍රියාකාරකම් පදනම් කරගෙන පුහුණු වැඩසටහන අද වරුවක් තුළ අපි ක්‍රියාත්මක කළා. උදේ ආපු වෙලේ ළමයින්ගේ මට්ටම කොහොමද තිබ්බේ? දැන් ටිකකට කලින් අවසන් වුණා. මේකේදී මොන ආකාරයේද මේ ඉදිරි නායකයා අද දවසේ බිහි වෙන නායකයන්ගේ මට්ටම මානසික මට්ටම කොයි ආකාරයේද තිබුණේ? අපිට පහසු වුණා මොකද ඊයේ සහ පෙරේදා වරුවක් මේ වැඩසටහන ක්‍රියාත්මක වුණා. ඒ තුළ කණ්ඩායම් ගොඩනැගීම, ඒ වගේම නායකත්වය, ඒ වගේම වගකීම් බාර ගැනීම පිළිබඳව ක්‍රියාකාරකම් පදනම් කරගෙන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වීම නිසා අපිට පහසු වුණා. ඒ අය අපි සිටු මට්ටමේ හිටියා. විවිධ වයස් පරතරයන් තිබ්බා. ඒ වයස් පරතරයත් එක්ක අපි පුංචි උත්සාහයක් දරලා ඒ අය සියලු දෙනාම එක මට්ටමට ගන්න කටයුතු කරා. අවසානයේදී මීරිගම යවුණ සමාජ සම්මේලන ශක්තිමත් නායක කණ්ඩායමක් හදාගන්න පුළුවන් බව අපිට වැටහෙනවා. මම දැක්කා මම මෙතනට අද දවස් ඇතුළත එන්ටර් වෙනකොට දැන් පැයකමාරක් ඇති ළමයි දෙන්නෙකුත් මාත් එක්ක කතා කරලා කිව්වා ප්‍රෝග්‍රෑම් එක නම් ඉතාමත් වටිනවා. තියෙනවද කියලාවත් හිතුවත් නෑ. ඇත්තටම හොඳ වටිනාම ප්‍රෝග්‍රෑම් එකක් කියලා කිව්වා. ඇත්තටම ගොඩාක් අපි දන්නවා ඉස්සර කාලේ ඉඳලා අපේ තරුණ කට්ටියට සේවය කරන ඕනම දෙයකින් අපිට උදව් කරන සුජිත් සර් අද දවසෙත් මේ අනාගත නායකයෙක් වෙනුවෙන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙලා සියලුම මේ ට්‍රේනින් අපිට ළමයින්ට ඉටු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. තවත් ලස්සන වැඩසටහනකින් හමු වෙනතුරු සුජිත් සර්ට අපිත් එක්ක සම්බන්ධ වීම ගැන ගොඩක් ස්තුතියි. බොහොම ස්තුතියි. අයිබෝවන් තවත් සම්පත්දායකයෙක් අපිත් තමයි රැඳී සිටිනවා. මේ වෙලාවේ අපිත් එක්ක රැඳිලා සිටින්නේ කවදාවත් ඕනම තැනක නායකත්ව පුහුණු කඳවුරක් කිව්වොත් එතනට ඇවිල්ලා තමන්ගේ සියලුම දේ ඉටු කරන අනුර සර් අපිත් එක්ක ඉන්නවා. අයිබෝවන් අනුර සර්. අයිබෝවන්. මොනවද අද දවසේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද ගියේ? ඇක්ටිවිටීස් ප්‍රෝග්‍රෑම් මොනවද? නෑ ඉතින් ඇත්තටම රටේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවන්ට අපිට දෙන්න පුළුවන් උපරිම දේ දෙන්න තමයි අපි හැමතිස්සෙම try කරන්නේ. ඒ නිසා ඉතින් අපි ගත්තු අත්දැකීම් සහ මේ ශේෂ්ත්‍රය තුළ අපිට තියෙන අත්දැකීම් ෂෙයා කරගන්න මේ දරුවන්ගේ ජීවිතයේ අනාගතය කියන්නේ කොහොම දිගු ගමනක තියෙන වටිනා තැනක්. ඒ තැනට ඕන කරන දේවල් ටිකක් අපි එකතු කරා ඒ දරුවොත් එක්ක. විශේෂයෙන් මේ දරුවෝ ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ නායකත්වය කොහොමද? ඒගොල්ලෝ මේ යන ගමනේ ජීවිතේ එන අභියෝගවලට ඒගොල්ලෝ ෆේස් කරන්නේ කොහොමද කියන එක ප්‍රධාන මාතෘකා කරගෙන අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒගොල්ලොන්ගේ අදහස් එක්ක ඒගොල්ලොන්ට තව තියෙන ප්‍රශ්නත් එක්ක අපි මේ දේවල් ටිකක් කතා කරේ. ඒ නිසා සතුටුයි මොනවා කරත් මීරිගම යවුණ සමාජ සම්මේලනයේ ජාතික තරුණ සේවා සභාවත් එක්ක විශේෂයෙන්ම බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදනත් එක්ක අද මේ මීරිගම බාලදක්ෂ කඳවුරේ සිදුවෙච්ච මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ගොඩක් සතුටුයි.
මම හිතන්නේ අපි හැමදාමත් හදන්නේ තාරුණ්‍යයට මොනවා හරි දායාද කරන්න. ඒ නිසා අද මම හිතන්නේ බොහොම සතුටු වෙන්න පුළුවන් දවසක් අපිට තාරුණ්‍යයට යමක් දායාද කරා කියලා. අද දින ඇත්තටම සර් ළමයිත් එක්ක සම්බන්ධ වෙනකොට ඒත් එක්කම ළමයිත් එක්ක ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට ආරම්භයේදී තිබිච්ච මට්ටමයි දැන් තියෙන මට්ටමයි සර් ළමයින්ගේ කන්ඩිෂන් එක මොන ආකාරයකද තියෙන්නේ? මම හිතන්නේ තරුණයෝ කියන්නේ ඇත්තටම ඉතින් ගොඩක් වෙලාවට ජීවිතේ තාම ලොකු අත්දැකීම් නැති පිරිසක්. ඒ නිසා අපි ඔවුන් එක්ක කතා කරන දේවල්, අපි ඔවුන් එක්ක බෙදා ගන්න දේවල් එක තමයි ඔවුන් ජීවිතේ ඉස්සරහා තීරණය කරන්නේ. ඒ නිසා අපි ගෙවපු දින කිහිපය තුලත් අපි ඔවුන් එක්ක ගත කරපු මේ පැය ගාන තුලක් මම හිතන්නේ අපි දැක්කේ ඔවුන් ජීවිතේ වෙනස් කරගන්න සූදානම්. නමුත් ඔවුන්ට අවශ්‍ය වෙන ගයිඩ්ලයින් එක සහ අත්දැකීම් නැහැ. ඒ නිසා අපි හිතනවා මෙවැනි වැඩසටහන ඉස්සරහට ක්‍රියාත්මක මොකද අපි මෙතන බිහි වුණේ මෙවැනි වැඩසටහන් එක මේ අත්දැකීම් එක. ඒ නිසා උන්ට ඒකට අවස්ථාව අඩුයි. ඒ නිසා නමුත් ඒ අවස්ථාව ලැබෙනවා නම් ඔවුන් ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. අපි දැක්කේ ඒකයි මේ ගෙවිච්චි දින ගාන ඇතුලේ ඔවුන් ජීවිතේ ගොඩක් දේවල් ගත්තා. ඒ දේවල් එක්ක අපි ජීවිතේ වෙනස් කරගත්තා වගේ මේ තාරුණ්‍යත් ජීවිතේ වෙනස් කරගෙන ලස්සන ජීවිතයකට අභියෝග ජය ගන්න පුළුවන් ජීවිතයකට ඒගොල්ලෝ ඇයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි අනවස අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා සම්පත්දායක වශයෙන් ඇවිල්ලා අපිට ළමයින්ට ට්‍රේන් කරලා හොඳ උපදෙස් ටිකක් අපිට ලබා දීම ගැන යලිත් එසන ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙමු. Thank you. Good luck. Thank you.